මේක හදලා තියෙන්නේ සම්පූර්ණ මැටියෙන්. එතකොට මේ පැත්තේ අපි කට දිනනවා. මේ පැත්තට කියනවා අපි කොණ්ඩේ කියලා. එතකොට මේ බුම්මැඩියේ ඉතිහාසය අරගත්තාම අපේ බුදුරජාණන් වහන්සේගේ සවැත් නුවර බප්මගුල් උත්සවයේ දක්වා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. නමුත් මම හිතන්නේ අද ලංකාවේ මේ බුම්මැඩි 3ක් නැත්නම් 4ක් තියෙන්නේ. මහනුවර කටුගේ තියෙනවා. කටුගේ නෙවෙයි මේ ගන්නూరు කෞතුකාගාරයේ මම හිතන්නේ එකක් තියෙනවා. මම හිතන්නේ කොළඹ කෞතුකාගාරයේ එකක් තියෙනවා. මම දුන්නා කොළඹ කෞතුකාගාරයට එකක්. එතකොට මයිගාව එකක් තියෙනවා. දැන් මේවා තිබ්බට මේවා වාදනය කරන්නට ඒවා කවි ඒවා කිසිම කෙනෙකුට මතකත් නැහැ, දන්නෙත් නැහැ. මේවා දැන් අභාවයට ගිහින් ඉවරයි. ඒ වගේම අත වශයෙන් අපේ ලංකාවේ දැනට පුවත්පත් කීපයක් ප්‍රචාර වෙනවා. ඒ පුවත්පත් වලින් අත වශයෙන් මේ ලංකාදී පුවත්පත විශේෂ උනන්දුවක් දක්වනවා මේ වාගේ අපි වාගේ අසරණ අහිංසක ගොවි මහතු සංරක්ෂණය කරලා අපි දේශීයත්වය නගා සිටීම කටයුතු කරනවා. ඒ සඳහා ඉතින් අත වශයෙන්ම ඒ කතෘ වණ්ඩලේ ඉන්න අපේ චමල් රූපසිංහ මහත්මයාට අපි බෙහෙවින් කරු කරනවා. එතුමාට බොහොම ස්තුතියි මේ දේ කරන කටයුත්තට. ඒගොම දැන් මේ බුම්මැඩිය අපි මේකේ තියෙන පද කීපයක් ගහන්න. ඒතර අපි ගොවි මහතුරු එක්කහුව කරගන්න තියෙනවා. ගමනට තියෙනවා. ආරම්භයේ තියෙනවා. එතෙන්දී අපි ගොයන් කපන්න පටන් ගන්නකොට තියෙනවා. මම මේක ඉස්සරලා වාදනය කරලා පෙන්නන්න. අපි ගොවි මහතුරු එක්ක කරගන්න. එතෙන්දී අපි වනාතර හරි කමතර හරි නැත්නම් වෙලාවේ කඩපිලට හරි නැත්නම් අම්බලමට අපි ගොවි මහතුරු එක්කහුව වෙලා එතෙන්දී අපි මෙන්න මේ විදියට ගමන් පදේ ගහගෙන අපි අදාළ ගොවි මහත්තයා කුඹුරට යනවා. දැන් එතෙන්දී අපි කුඹුරට ගියාම ඒ කුඹුරේ හිමි ගොවි මහත්තයා අපි ගියාම ඉස්සරෝම අපිට ආචාර කරලා අපිට බුලත් වට්ටිය තමයි දෙන්නේ. දීලා එතෙන්දී එයා ඉල්ලීමක් කරනවා මේ කුඹුරේ දැන් මම මේ අසරණ වෙලා ඉන්නේ නැත්නම් අපේ ගෙදර මරණයක් වුණා නැත්නම් ලිරද්දුවක් වුණා නැත්නම් අපේ භාර්යාවට බබෙක් හම්බෙලා ඉතින් මේ වගේ අවස්ථාවකදී මට උදව්වකට මේ ගොයන් ටික කපලා සමුන්නාන්සලා දෙන්න ඕනේ කියලා එතෙන්දී ඉල්ලීමක් කරනවා. එතෙන්දී මේ දේ අද වාගේ මේ ජනමාධ්‍ය ප්‍රවෘත්ති දැන්වීම් ගැහිමක් තිබ්බේ නැහැ. ගමේ පන්දලේ නායක ස්වාමීන් වහන්සේ, ගමේ විද මහත්තයා, ආරච්චි මහත්තයා, ආයේ උතන විල්විදානි මහත්තයා එනවා. මේ 4 දෙනාගේ කටවැණි වචනෙන් තමයි මේ ඔක්කොම එකව වෙන්නේ. කෙනෙක්ගේ බල කිරීමකට වෙන දෙයක් නෙමෙයි. ඒ වාගේ සංස්කෘතියක්, ඒ වාගේ හොඳ දැක්මක් තිබ්බ රටක් අපේ රට අද වෙනකොට ඒ තේරම අභාවයට ගිහිල්ලා. ඉතින් ඒක බලවත්ම කනගාටුවට කාරණයක් වෙනවා මේ වැඩි හිටියෝ වශයෙන් අපිට. ඉතින් එතෙන්දී අපි ආරම්භෙට දැන් ගොවි මහත්තයා ආරාධනා කරන් පස්සේ බුලත් ටිකක් කාලා අපි ගිහිල්ලා ආරම්භෙට මෙහෙම ගන්නවා. ඒතර ආරම්භෙට මේ ගහනකොට මේ ගොයන් මෙතෙන්දී වෙන්නේ ආරුව. ආරුව කියන්නේ ගොයන් කපන්න පේලියට ලස්සනට දෙපැත්තට වැටලා තියෙන ගොයන් ටික සේරම කපලා අයින් කරලා වේලියයිනේ ගොවි මාතුරු පේලියට දිගටම ඉන්නවා. එතෙන්දී පටන් ගන්නවා අහුරු 5ට 7ට ගොයන් කපන්න. ඒ ගොයන් කපනකොට ඒකට කියනවා අපි හර්ම කපනවා කියලා. මය දෑගත්තාට පන්තේරුණා වගේ අනිත් ගොවි මාත්‍යාට විසික් කරලා ඒ මාත්‍යායි දෑගත්ත මට දාලා ඒවා අල්ලාගෙන තව අපි දෑගතට උඩින් පැනලා කවි කියලා නටලා හූ කියලා බොහොම විනෝදයෙන් කරපු කටයුත්තක් මේක. අනිත් එක විශේෂයෙන් තනිකර මේ බුම්මැඩියෙන් විතරක් ඒ වැඩි වුන්නේ නැහැ. මේක ඒ ගොයන් කපනට අරගත්තා තාලම්පුට, ගැටබෙරි, උඩැක්කිය, බුම්මැඩිය. මේ හතරම ප්‍රයෝග කරගත්තා. එතනදී කවිකාර මඩුවක් හිටියා. ඒතර කවිකාර මඩුව කවි කියනකොට අත්වල පදේ අනිත් ඡන්දායම කියනවා. එතනදී අපි අහුරු 5ට ගහලා බලමු.
අවසානයේදී වදින ටිකේදී වෙන්නේ අපි ගුවන් අහුර අරගෙන අපේ ඉස්සවට කරකවලා දැන් වාගේ කොස් කරන්නා වගේ දොස් ගාලා ගුවන් අහුර බිමට දාන්නේ නැහැ. කරල්කඩ බිමට පාත් වෙන්න තියලා හිමීට මුල පැත්ත අතාරිනවා. ඒ වගේ තත්ත්වයක් තිබ්බේ. ඒ තිබ්බ සංස්කෘතිය ඒ ඔක්කොම මේවා දැන් රටින් අභාවයට ගිහිල්ලා අවසానයි කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් අද අතවැයෙන් මේ අපේ රටේ දැන් වැඩි නිෂ්පාදනයක් තියෙනකොට වැඩියෙන් කුණු ප්‍රමාණයක් වැඩිවෙනකොට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන එක හොඳයි. හොඳ වුණත් මේ අතවැයෙන් දැන් මේ අප්‍රේල් මාසයේ තමයි අපේ රටේ සංස්කෘතිය, සભ્યත්වය, මනුස්සකම, මිතුදම්, නොදොනකඩු ඒ දිව්‍යාව කොම හවරට බොහොම යල් කන්නේ කොළදින් අවසානයේදී සතුටින් සිංහලදු සෑම අවුරුද්දකම මේ බක් මහේදී අපි සිංහලදු ගෑවි. Oh, gewan dang ata me mata oh magendang magendangate me wadalu keda oh kiyanage tora turumeta me mata oh wan nango mala palayalla oh badalingan not oh palayalla apa hatunam dia barabi palla oh godata yandaik mangkara palla hari එමණින් ඇත්ත වශයෙන්ම මට මේ රාදී